can go කැනඩා රැකියා බැර්තු වෙල්කම් ටු කැන්ගෝ YouTube channel එකට ආලුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවමත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ harvesting field එකේ කියන්නේ පළතුරු සහ එළවලු වගා කරන ගොවි පළක තියෙන job vacancies තමයි අද කියන්න යන්නේ. මේ vacancy එකක් තියෙන කැනඩාවේ employee details විදිහට තියෙන Baldev Farm Limited කියන කැනේඩියන් කම්පැනි එකකින් තමයි මේක දාලා තියෙන්නේ. එතකොට job එකේ address එක location එක තියෙනවා Hale Road Pitt Meadows වල තමයි කැනඩාවේ මේ vacancy එක තියෙන්නේ. ඉතින් මේ හැම detail එකක්ම ඔයගොල්ලන්ට Cango app එක download කරගත්තොත් බලන්න පුළුවන්. ඉතින් app එකේ link එක මේ video එකේ descriptions වල තියෙනවා. ඉතින් salary එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 21ක් ගෙවනවලු. සතියට පැය 40යි. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 8කට ආසන්න salary එකක් ඔයාලට earn කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලව terms of employments ලා තියෙන මේකේ permanent employments ලා විදිහට ගන්න. ඒ කියන්නේ ස්ථීර අයදුම් කරුවන් විදිහට තමයි ඕගොල්ලෝම මේ job එකට ගන්නෙ. එතකොට ඕගොල්ලන්ට work permit එකක් හම්බ වෙනවා. එතකොට ඔයාලට අවුරුද්දක් යද්දී PR apply කරලා PR එක ලැබුණොත් ඔයාට ඔයාගේ පවුල ඇයවත් කැනඩාවට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට වැඩ කරන්න තියෙන full time flexible hours විදිහට තියෙන්නේ. එතකොට starting as soon as possible කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය මට්ටමකට හරි පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඕගොල්ලන්ට apply කරන්න පුළුවන්. ඉංග්‍රීසි බැරි කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ ලැන්ග්වේජ් එක හදාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ vacancies වලට apply කරන්න. ඉතින් education qualifications and experience ඒ කියන්නේ අධ්‍යාපනික සුදුසුකම් සහ රැකියාවේ පළපුරුද්ද. මේ කිසිම දෙයක් ඒගොල්ලෝ ඉල්ලලා නැහැ. හැබැයි ඔයාට experience තියෙනවා නම් apply කරන්න බෑ කියලා හිතන්න එපා. ඕගොල්ලන්ටත් apply කරන්න පුළුවන්. මේකෙදි chance එක experience එකක් ඉල්ලන්නේ නැති අයට. ඒ කියන්නේ experience එකක් නැති අධ්‍යාපනික සුදුසුකමක් නැති හැමෝටම මේ vacancies වලට apply කරන්න පුළුවන්. worksite environment එක fruit and vegetable combination farming එකක work කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝගේ job role එක. job role එක තමයි apply fertilizers, එතකොට clean the crops, එතකොට vegetables grade කරන්න තියෙනවා fruits and vegetables විදියට. එතකොට ඒ වගේ තවත් තියෙනවා කියන්නේ තැලිච්ච ඒවා, කුණු වෙච්ච, නරක් වෙච්ච ඒවා, ඒ වගේ හොඳ ඒවා. එතකොට ඒ වගේ ඒගොල්ලෝ grades වලට වෙන් කරන්න තියෙන ඒ වගේ job role එකක් තියෙනවා. එතකොට වතුර දාන්න, පොහොර දාන්න, කට් කරන්න ඒ පැල ඒ වගේ job role එකක් තියෙන්නේ. ඉතින් රැකියාවේ experience එකක් නැති නිසා ඒගොල්ලෝ කොහොමත් ඕගොල්ලන්ට මේ හැමදේම පුහුණු වීමක් ලබා දෙනවා. ඉතින් apply කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ descriptions වල තියෙනවා මේ job එකට අදාළ email address එක. ඒ කියන්නේ මේ job එකට මම දැන් මේ කියන job එකේ කැනඩාවේ කම්පැනි එකෙන් දාපු ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදන ඔයාගේ CV එකක් send කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාව select කරගත්තොත් පමණක් එයාලා ඒජන්ට් කෙනෙක් ඕගොල්ලෝව සම්බන්ධ කරගෙන ඊටු ස්ටෙප්ස් ටික follow කරන විදියට ගයිඩ් එකක් ඕගොල්ලොන්ට දෙනවා. ඉතින් ඒක try කරන්න. සිලෙක්ට් වුනේ නැත්නම් ඔයාලා ඇප්ලයි කරන හැමෝම සිලෙක්ට් වෙන්නේ නැහැ. මොකද මේකට ලංකාවේ අය විතරක් නෙමෙයි මුළු ලෝකෙම අය ඇප්ලයි කරනවා. ඉතින් chance එකක් ලැබුණොත් ඒක ඔයගොල්ලොන්ගේ family එකටත් එක්ක යන්න පුළුවන් chances ඒගොල්ලෝ ලබා දෙනවා සමහර අවස්ථාවල. ඉතින් ඒ නිසා try කරන්න. ඉතින් මේ CV එකක් හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියාව බලලා apply කරන්න Cango app එක download කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ descriptions වල තියෙනවා. ඒ හරහා ඔයගොල්ලන්ට පුළුවන් apply කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට like කරන්න, යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා